ඔන්න අද මම ඔයගලන්ට රේටියම් ටෙස්ට්නෙට් එයාර්ඩ්‍රොප් එක සම්බන්ධයෙන් තමයි මගේ ඉන්ෆර්මේෂන් ඊමණි YouTube channel එකේ අරගෙන ඇවිල්ලා තියෙන්නේ. දැන්ට මාස දෙකකට කලින් තමයි අන්තිම ටෙස්ට්නෙට් එයාර්ඩ්‍රොප් එක අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒකත් එක්ක ARC network එයාර්ඩ්‍රොප් එක අරගෙන ඇවිල්ලා තියෙනවා. මම හිතනවා ඕගොල්ලන් මේ Genlay එකයි ARC network එකයි එයාර්ඩ්‍රොප් එක පාටිසිපේට් කරන්න ඇති. ඒක දිගටම කරනවා ඇති කියලා. ඒ මතක තියාගන්න දැන් මේ කතා කරන රේටියම් ටෙස්ට්නෙට් එයාර්ඩ්‍රොප් එක ළඟදී ආපු ටෙස්ට්නෙට් එයාර්ඩ්‍රොප් එක මේකේ ලොකු වැඩ ටිකක් කරන්න නැහැ. මම ඔයගලන්ට මේ එයාර්ඩ්‍රොප් එක සම්බන්ධයෙන් අප්ඩේට් එක දෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට මේක වැඩ කරන්න කොහොමද කියලා පෙන්නනවා. මතක තියාගන්න මට හැම වෙලේම අප්ඩේට් ෂෙයා කරන්න ටයිම් එකක් නැහැ. ඔයගොල්ලන් ටෙස්ට්නෙට් එයාර්ඩ්‍රොප් එක පාටිසිපේට් කරනවා නම් මම අප්ඩේට් එක ෂෙයා කරනකම් ඉන්න එපා. ඔය සමහර කට්ටිය ටෙලිග්‍රෑම් එකේ මම අප්ඩේට් එක ෂෙයා කරනකම් විතරක් බලාගෙන ඉඳලා වැඩ කරන්න යනවා. මතක තියාගන්න මටත් තියෙන්නේ ලිමිටඩ් ටයිම් එකක්. ඉතින් ඒ ටයිම් එක ඇතුලේ තමයි මම මගේ වැඩ ඔක්කොම ටික කරගන්නේ. ඉතින් ඒ හින්දා ඔයගොල්ලන් මතක තියාගන්න මේ වගේ Twitter වගේම Discord follow කරලා මේ වගේ එන අප්ඩේට් බලලා කරගන්න. අප්ඩේට් තිබ්බොත් මගේ Telegram group එකකට message එකක් දාන්න. එතකොට මට පුළුවන් අප්ඩේට් free time එකේ ලේසියෙන්ම මේ දේවලුත් බලලා කරන්න. ඒ වගේම group එකේ ඉන්න කට්ටියත් එක්ක chat කරලා ඔයගොල්ලන් නොතේරෙන දේවල් බලලා කරගන්න. මොකද දැන් ගොඩක් experience තියෙන කට්ටිය මගේ Telegram group එකේ ඉන්නවා. හරි? ඉතින් ඒක අනිවාර්යයෙන්ම ඔයා මතක තියාගන්න. මොකද මට තියෙන ටයිම් එක මත ඇත්තටම අමාරුයි නිතරම අප්ඩේට් ෂෙයා කරන්න. මටත් ඔයගලන්ට එයාර්ඩ්‍රොප් ෂෙයා කරන්න මටත් කරන්න ටයිම් එක ගොඩක්ම අඩු වෙලා තියෙන මේ ටිකේ. ඔයගලන් දන්නවා මගේ ක්‍රිප්ටෝ ටෝක් හබ් YouTube channel එක තියෙනවා. මම ඒකේ ඔයගලන්ට ට්‍රේඩින් කෝස් එකකුත් අරගෙන එනවා. මේක ගොඩක් වෙලාවට වීඩියෝස් පාන්දර රෙකෝඩ් කරන්න එන්න. මොකද තියෙන ටයිම් එකත් එක්ක ඒක කරන්න අමාරු නිසා. නමුත් මම ඔයගලන්ට කලින් පොරොන්දු වුණා මේක කෝස් එකක් අරගෙන එනවා කියලා. ඉතින් ඔන්න ඔය කෝස් එක දැන් පටන් අරන් තියෙනවා. දැන්ට ලෙසන් 6ක් කතා කරලා තියෙනවා. 1 2 3 ඒ වගේම 4 එක මෙතන පහළ තියෙනවා. ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ 5 6 අරගෙන ඇවිල්ලා තියෙනවා. 6 වෙනි ලෙසන් එක අද අරන් ආවේ. මේ විදිහට මාස දෙකක් පුරාවට මම කෝස් එක අරගෙන එනවා. ඔයගලන්ට පුළුවන් ඉතින් ට්‍රේඩින් ඉගෙන ගන්න කැමති නම් A to Z ඔයගලන්ට නොමිලේම ඉගෙන ගන්න කැමති නම් ඔයගලන්ට පුළුවන් මේ ලෙසන් ෆලෝ කරන්න. හැබැයි ලෙසන් වල ටයිම් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. පැයකට වැඩි ටයිම් තමයි ගොඩක් වෙලාවට තියෙන. පැය දෙකකකුත් තියෙනවා. ඉතින් ඔයගලන්ට මේ කෝස් එක හරහා හරි දැනුම ගන්න ඕන නම් මේ ඔක්කොම හරියට බලන්න. එහෙම නැතුව නම් ඔයගලන්ට හරි දැනුමක් ලබා ගන්න බැරි වෙයි. ඉතින් කැමති කට්ටියට පුළුවන් ක්‍රිප්ටෝ ටෝක් හබ් channel එකේ link එක පහළ තියෙනවා. ඒකෙන් ගිහිල්ලා මේ වීඩියෝස් බලලා දැනුම ලබා ගන්න. හරි අපි යන්න මේ රේටියම් ටෙස්ට් එයාර්ඩ්‍රොප් එක පාටිසිපේට් කරන්න කොහොමද කියලා බලන්න. හරි අපි දැන් බලමු කොහොමද ටෙස්ට්නෙට් එයාර්ඩ්‍රොප් එකට ජොයින් වෙන්න කියලා. මතක තියාගන්න මේ එයාර්ඩ්‍රොප් එකට ජොයින් වෙන්න අපිට පොඩි වැඩ ටිකයි තියෙන්නේ. වොලට් එක ක්‍රියේට් කරගන්න, Discord ජොයින් වෙලා තව ටාස්ක් ටිකක් තියෙනවා. ඒ ටික කරගන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට මේ අවශ්‍ය link ඔක්කොම Telegram channel post එකේ තියෙනවා. post එකේ තියෙන post එකේ link එක පල්ලෙහා description එකේ තියෙනවා. ඉතින් post එකෙන් ඔයගොල්ලන්ට මුලින්ම මේ වොලට් එක ක්‍රියේට් කරගන්න අවශ්‍ය link එක ලබා ගන්න පුළුවන්. එතනින් ඔයා link එක ලබා ගන්න. link එක ලබාගෙන ඉවර වෙලා ඔයාට තියෙන මුලින්ම මෙතනට password එක ලබා දීලා නැවතත් password එක ලබා දීලා ඔයාට තියෙන මේ create new wallet කියන එක click කරන්න. ඒ වගේම මෙතනින් අපිට ඩාර්ක් තීම් එක දාගන්න පුළුවන්. මම මේක තියාගන්න. ඊට පස්සේ ඔයගොල්ලන් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට ප්‍රේසස් ටික ඔයගොල්ලන්ගේ කී එක ලබා දෙනවා මේ වොලට් එකේ. ඒ ටික සේව් කරලා තියාගන්න. මොකද ඔයගොල්ලන්ගේ බ්‍රවුසර් එක ක්ලියර් කරලා ඔයගොල්ලන්ට ආයි වොලට් එකට ලොග් වෙන්න ඕන නම් මෙතන import key වලට ගිහලා කී එක ලබා දීලා password එක දෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ ප්‍රේසස් එක ලබා දීලා password එක ලබා දීලා මෙතනින් ඔයා ලොග් වෙන්න ඕනේ. හරි ඒ හින්දා අනිවාර්යයෙන්ම මේක මතක තියාගන්න. මෙතන පාස්වර්ඩ් එක ලබා දෙද්දී අනිවාර්යයෙන්ම කැරක්ටර්ස් 12කට වැඩිය දිග පාස්වර්ඩ් එකක් මෙතනට ලබා දෙන්න. මම මේ විදිහට පාස්වර්ඩ් එක ලබා දීලා create new wallet කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතනදී මගේ ප්‍රේසස් ටික මෙතනට එනවා. ඔයගොල්ලන්ට තියෙන මෙන්න මේ ප්‍රේසස් ටික මෙතන copy ප්‍රේසස් කියන එක ක්ලික් කරලා ඒ ප්‍රේසස් ටික මෙතනට සේව් කරගන්න. ඔයාට තියෙන සේව් කරගෙන ඒ ටික තියාගන්න. නැත්නම් කොහේ හරි ලියලා තියාගන්න ඕන ඒ ටික ලියලා තියාගන්න. නැත්නම් ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ wallet එකට log වෙන්න බැරි වෙයි ඉස්සරහදී. හරි ඒ වගේ මේ net wallet එක ආවත් ඒකටත් import කරන්න ඕන වෙයි. ඒ හින්දා අනිවාර්යයෙන්ම මේක තියාගන්න. නැත්නම් ඔයගොල්ලන්ට reward ලබා ගන්න බැරි වෙයි. මෙතනට ටික් එක දාලා ඔයගොල්ලන් තියෙන continue කියන එක click කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට wallet එක හැදෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි wallet එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන මෙතනින් පහළට එන්න. මෙතනින් පහළට ආවට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් get test RTM කියලා තියෙනවා. ඒක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ අපිට Discord එක කනෙක්ට් කරගන්න තමයි එන්නේ. මෙතනින් ඔයා authorize ක්ලික් කරලා Discord එක කනෙක්ට් කරගන්න. හැබැයි Discord එකට කනෙක්ට් කරන්න කලින් මතක තියාගන්න ඔයා Discord එකට අනිවාර්යයෙන්ම
මෙත ඩිස්කොඩ් එක රෝල් එක ඉල්ලනවා අපේ රෝල්ලයක් ඉල්ලනවා මෙතනදි පෝසෙට් කරගන්න ඕගොල්ලන්ට තියෙන අනිවාරම ඩිස්කොඩ්ඩට ජොයින්න ඩිස්කොඩ්ඩට ජොයින් වෙලා ඔගොල්ලන්ට මුලින්ම මෙන්න මෙතන වෙල්කම්ට ්‍රීටියම් කියන එක ඉන්න ඉට පස්ස වාට තියෙන මෙතන මෙන්න මේ ස්ටාත් කියන එක කලික් කරන්න ඉට පස රූල් එකටන මෙතන මේක කලික් කරන්න ඉට පස රීඩ් එකට කලික් කරන්න මෙන්න මේ විදිල ඔක්කොමෙනවා මේ ඔක්කොම කලික් කරන්න ඉඩස මෙතනත් ඔක්කොම මෙන්න මේ විදිහට එනවා මෙතන තියෙන මේක කටිනිය ගෙන කලික් කරන්න ඉට පස්සේ මේකත් ඔගලන්ට එනවා මෙතැන්ට ඇවිල්ල ඉට පස්සේ ෆිනිශ් කියන කලික් කරන්න ඒ කලික්කරට පස ඔගලන් බලාගන්න පුළුවන් පැයක් ගියාට පස්සේ අපිට ෆුල් ඇක්සස් එක හම්බෙනවා කියලා ඩිස්කොඩ් එක තියෙනවා මට දැන් හරියට ඩිස්කොඩ් එක ෆුල් ඇක්සස් එක හම්බෙන්න තව ටික වෙලා වක්ෂනවා අපි බලමු එකෙන් පස්සේ තමයි මටත් මෙතන මේවා කරන්න වෙන්න මොකද මේ ඩිස්කොඩ් රෝල් එක ගත්තර පස්සේ තමයි අපිට ෆෝසෙට් කරන්න පුළුවන් වෙන්නේ හරි ඔන්න ඔගලන්ට බලාගන්න පුළ මට දැන් ෆුල් ඇක්සස් එක හම්බෙලා තියෙන ඔගලන්ට පැයක් ගියට පස්සෙත් මෙතන කම්පලිටුනේ නැතන් ආයිනේ ෆිනිශ් කියන එක ක්ලික් කරලා ටෝකන් එකේ නම දෙන්න මටනම් ඒක ආවේ RTM කියද RETද මොකක්ද ඒකනේ ටෝකන් ඒක මෙන්න RTM කියන එක දෙන්න ඒක දුන්නට පස්සේ මගේ එතන හරි ගියා ඊට පස්සේ මෙතන ඕගලන්ට තියෙන පල්ලෙහාට ඇවිල්ලා check my rank කියලා තියෙන අන්න එක ක්ලික් කරන්න ක්ලික් කරලා මෙතනට ඇවිල්ලා ඔයගලන්ට තියෙන මෙන්න මේ විදිහට ටයිප් කරන්න link කියලා මෙන්න මේ විදිහට link කියන එක ක්ලික් කරාට පස්සේ උඩින් එනවා link and verify your X Twitter handle කියලා දෙනවා අන්න ඒක ක්ලික් කරන්න ක්ලික් කරාට පස්සේ ඔයාගේ Twitter user name එක මෙතනට ලබා දෙන්න මේ විදිහට මේක මම ටයිප් කරනවා ටයිප් කරලා මම මෙතනට මේක ලබා දෙනවා ලබා දුන්නාට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට එනවා අපිට තියෙන්නේ to confirm Discord ඒ කියන්නේ post එකක් දාන්න කියලා තියෙනවා මට මෙන්න මේ කෝඩ් එක මේවා කරලා මම මේ කෝඩ් එක කොපි කරගන්නවා ඊට පස්සේ මෙතන වඩ බලාගන්න සබ්මිට් කියන එක මෙතන සබ්මිට් කියන එක මේවා කරලා මෙන්න මේ ටයිප් කල මෙතන්ට URL එක ලබා දෙන්න කියලා කියනවා හරි ඔගලන්ට අන්නේ විදිර තියෙන පැවිසි අතරකින් මේ කෝඩ් එක්ස්පයින අන්නේ විදිර කරන්න ඔන්න ම ඒවිදිර කෝඩ් මෙතරින් කොපි කරලාල නිකන් ඒ කෝඩ් විතරත් දාලා මේ විදිර පෝස්ට දැම ගලට බලාගන්න පුළුවන් සප්‍ර දාහතර කලින් ඉට පස්ස තියෙන එක කොපි කරගන්න ඒක කොපි කරගෙන ඉවර වෙලා මේ විදිර සබ්මිට URL කියර තියෙන අන්නේකුට මෙන්න මෙතැන්ට පේස් කරන්න පේස් කරල ඉවරලා වාට කැමතින මෙන්න මේටික මේකන්පුර නැතයි ප්‍රශ්නකින්න ඉට පස එන්ට කියන එක කලික් කරන්න කලික් කරට පස ඔගලන්ට බලාගන්න පුළුවන් මෙතනද මේක වෙරිෆයි විදිහට නවා හරි මෙතන මේ විදිට වෙරිෆයි විදිහට එනවා ගොලන්ට බලාගන්න පුළුවන් ඊට පස තියෙන මෙතන ඒවිදිටම ආයි ලින්ක් කියන එක ටයිප් කල ටෙලිග්‍රම් මේ තියෙන වාට බලාගන්නපුල ටෙලිග්‍රම් කියල මෙතනද එනවා ලින්ක් ටෙලිග්‍රම් කියල තියෙන අන්න එක කලික් කරන්න කලික් කල මෙන්න මෙතනට ඒක සෙන් කරන්න සෙන් කරට පස වාට බලාගන්න පුල මෙතනද අපිට ලින්ක් ටෙලිග්‍රම් එක ඕපන් කරන්න බොට් එකක ලින්කයක් දෙන ඔගලන්තින මෙන්න මේක කලික් කරලා මේක ඕපන් කරගන්න මතක තියාගන්න ඔය අනිවාරම ටෙලිග්‍රම් චනල්ලකට ජොයින්න නොන් ටෙලිග්‍රම් චනල්ල එක ලින්ක ම දාලා තියන්න පෝස්ට් එකේම හරි ඒකට ජොයින්නලා මේක කලික් කරන්න මම දැන්ට මේක කොපි කරගන්න කොපි කල්ල මගේ ෆෝන් එක තියෙන හිද ඔගලට මේ සරලයින මේක කරගන්න කලික් කල කෙලීම කියලා බොඩ්ගෙන් වෙරිෆයි කරන්න තියෙන හරි මන් දැන්ට මේ කොපි කරගන්න මම ඒවිදිට මගේ ඩිස්කොඩ් නේ සොරි ටෙලිග්‍රම් එක කනෙට් කරගත්තා එක හරි ලේසි ලින්ක කලික් කරට පස ඔගලන්ට ස්ටාර්ට් කල බටන ඇතින එක කලික් කරන්න ඒක කෙලීම කනෙට්ෙන ඊට පස්සේ අපිට තව පොඩි දෙයක් කරන්න තියෙන ම ඇතරම කියෙන ඒක මේ ස්ක්‍රීන් රකෝඩ් එක නොදා මං එක කර මෙතනද අපිට කුයිස් වගේයක් මේවා කරන්න තියෙනවා කුයිස් අටක් තියෙනවා දැන්ට දෙකක් කල්ල තියෙන්නේ හරි සරල එකති වාට කරන්න තියෙන මොකක්දන්න මෙන්න මේ විදිහට ෆලස්් ටයි් කල කුයිස් කියල ටයි් කරන්න එටවස මෙන්න මේ විදිහට එනවාන අන්න එක කලික් කරන්න කලික් කල සබ්මිත් කරට පස්සේ ඔගොල්ලන්ගේ මෙන්න මෙහම ප්‍රශ්නයක් කනවාට බලාගන්න පුල මෙන්න මේ විදිට දැම්මගේ ප්‍රශ්න දෙකක් අහල තියෙනවා මෙන්න මේ විදියට වාඩ බලාගන්නකට පලවෙනි ප්‍රශ්නය වගේ දෙවනි ප්‍රශ්න මෙතන තියෙනවා හරි ඒගැන පලවෙනි ප්‍රශ්නය මේකන තියෙන්නේ මම කරේ මේක කෙලිම කොපි කල කියලා චජ්ජිපිට එකට ඇවිල එක පේස් කර පේස් කරපුම ආන්සක ලබාදන ඒක ඉට පස්ස අපිට දෙන්න තියෙන ඉටම දෙවනික ආයි කුයිස් කියල ටයිප් කරන්න ඕනේ ආයි කුයිස් කියල ටයිප් කරට පස්සේ දෙවනිකාව ඉට පස්සේ ඒක කුයිස කරගෙනල මෙතැට සෙට්ගට පස ඒක ආන්සකත් ලබාදුන දැන් අපි තුන්ගෙනක බලු මෙන්න මේ විදිම කුයිස් කල ටයිප්ල සෙන් කරනවා ඊට පස ඔන්න බලාගතයි තුන්ගනි ප්‍රශ්නය හල තියන අපිට තියෙන එකත් මේ විදිරම කොපි කරන්න කොපි කරල චජ්ජිපිටකට කියල මෙතැට පේස් කරන්න පේස් කරල දෙන ආන්සක අපිට තියෙන එතැන්ට ලබා දෙන්න මෙන්න මේ විදිට වාට බලාගන්න පුළුවන් ආන්සක තියෙන මේක කොපි කරගන්න කොපි කරල මෙතැන්ට ඇවිල්ලා ආන්ස කියන එක කලික් කරන්න කලික් කල්ල මේ ආන්සක මෙතන ලබාදිල එක සබ්මිට් කරන්න
සබ්මිට් කරාට පස්සේ ඒකත් හරි. දැන් මට තව 5ක් තියෙනවා. අන්න ওই විදිහට ඔයාලට තියෙන 8ම කම්ප්ලීට් කරගන්න. දැන් මම ඉතින් 8ම කරන විදිය ඔයගලන්ට පෙන්නන්නේ නැහැ. ඔයගලන්ට තියෙන හරි ලේසියෙන් මෙතන නැවතත් මේවා කරා quiz කියලා ටයිප් කරා send කරා. ඊට පස්සේ ප්‍රශ්නේ send කරන්න. send කරාට පස්සේ මෙන්න මේ විදිහට අපිට ප්‍රශ්නේ අහනවා. ඒක copy කරගත්තා. මෙතනට ගියා paste කරා send කරා. මේ විදිහට ඊට පස්සේ quiz එක අපිට answer එක අපිට ලබා දෙනවා මේකේ. ඊට පස්සේ මේ විදිහට answer එක තියෙනවා. මේක copy කරගත්තා. මෙතනට ගියා answer කියන එක click කරා. මෙතන ලබා දුන්නා send කරා submit කරා. හරි. ඊට පස්සේ ඒකත් කරේට අන්න ඒ විදිහට ඔක්කොම ටික 8ම complete කරන්න 8 පාරක්. හරි. මගේ අන්තිම quiz එකේ තියෙන මම මේකත් ඒ විදිහට copy කරගන්නවා. අපිට දවසට 3 පාරක්, ඒ කියන්නේ 3 පාරක් try කරන්න පුළුවන්. වැරදුනොත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙතනට දෙකක්වත් වගේ වැරදුන්නේ නැහැ. මේ අහිගෙන් chat එකෙන් chat GPT එකෙන් ගද්දි අවුලක් නැහැ. ඔයගලන්ට ඒ විදිහට ගන්න පුළුවන්. මේක copy කරගත්තා. copy කරගෙන මෙතන answer කියන එක click කරා. click කරාට පස්සේ ඒක මෙතනට කරලා submit කියන එක click කරා. අන්න ඒක වැරදුනා. ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඒක වැරදුනා. අපි නැවතත් try කරමු. හරිම සතුටුයි. තුන්වෙනි පාරත් වැරදුනා. මං answer එක හොයාගත්තා. answer එක තියෙන්නේ මේ 100%ක්ම check කරන්න බෑ. මොකද මගේ වැරදි හින්දා මෙන්න මේ the foundation board කියන එක තමයි මේ answer එකට එන්නේ. ඔයගොල්ලන්ටත් ඒ ප්‍රශ්නේම නම් එන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් ඒක try කරලා බලන්න. ඒක තමයි මම දැනට හොයාගත්ත කියන්නේ answer එක විදිහට තියෙන්නේ. දැන් මට දවසක් ඉන්න ඕනේ ඔයගොල්ලන් බලාගන්න. ඊළඟ දවස් තමයි ආයේ answer එක දෙන්න පුළුවන් වෙන්නේ. අනිවාර්යයෙන්ම ඔයා මෙන්න මේ ප්‍රශ්න 8 complete කරන්න ඕනේ. මේ ප්‍රශ්න 8 complete කරාට පස්සේ තමයි ඔයගොල්ලන්ට මෙන්න මේ නිව්බි ගෙන රෝල් එක හම්බෙන්නේ. මෙන්න මේ රෝල් එක හම්බුනට පස්සේ තමයි අපිට ෆෝසෙට් කරගන්න පුළුවන් වෙන්නේ. මොකද්ද අපිට මේ ටෙස්ට්නෙට් ෆෝසෙට් එක ලබා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඔයගොල්ලන් මෙන්න මේ ඕතරයිස් කියන එක ක්ලික් කරලා ඒ Discord රෝල් එක හම්බුනට පස්සේ නිව්බි කියන Discord රෝල් එක හම්බුනට පස්සේ ඔයගොල්ලන් තියෙන ඒක ක්ලික් කරලා ඔයගොල්ලන්ගේ Discord එක කනෙක්ට් කරගන්න. කනෙක්ට් කරගෙන ඉවරනාට පස්සේ බලන්න ඔයගොල්ලන්ට මෙන්න මෙතනින් ෆෝසෙට් ලැබිලා තියෙයි. ඉතින් දැන් මට ඒක තමයි ඒක කරන්න වෙන්නේ. නමුත් ඔයගොල්ලන්ට ඒක ලැබුණාට පස්සේ මොකද්ද කරන්න තියෙන්නේ? හරි පොඩි වැඩ ටිකයි. ඕගොල්ලන් තියෙන මෙතන බැලන්ස් එක ආවට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මෙතන ස්ටේක් කියලා තියෙන ඔප්ෂන් එක. අන්න ඒක ක්ලික් කරන්න. ක්ලික් කළා මෙතනට ඔයාට කැමති amount එකක් දාන්න. මම හිතන්නේ 7ක් හරි 5ක් හරි හම්බ වෙන්නේ. මෙතනදී එකක් දෙකක් හරි ඔයගොල්ලන්ට කැමති amount එකක් මෙතනට දාලා ස්ටේක් කරන්න පුළුවන්. ඊට පස්සේ ආයි අන්ස්ටේක් වලට ගිහලා මෙතනින් ඒ දාපු ප්‍රමාණයෙන් කොටසක් අන්ස්ටේක් කරන්න. දවසට එක ගාන කරන්න පුළුවන් නම් කරන්න. දවසට අනිවාර්යයෙන්ම ෆෝසෙට් කරගන්න පුළුවන් නම් දවස ගානේ ෆෝසෙට් කරන්න. සැනිසරේ මේ ස්ටේක් අන්ස්ටේක් කියන එක try කරන්න. සතියට 3-4 පාරක්වත් කරන්න. ඒක ගොඩක් හොඳයි. පුළුවන් කට්ටිය එහෙම කරන්න. ඊට අමතරව මෙතන send කියන option එකට ගිහිල්ලා ඔයාට පුළුවන් වෙන මේ Ethereum network එකේ address එකක් මෙතනට paste කරලා amount එක දාලා send කියන එක click කරලා send කරන්න. හරි. ඔයාට එහෙම වෙන කෙනෙක්ගේ wallet එකකට send කරන්න පුළුවන්. එහෙම නැත්නම් add wallet කියලා තියෙන්නේ. අන්න ඒක click කරන්න. ඊට පස්සේ import another wallet කියලා තියෙන්නේ. add or import another wallet කියලා මෙතනදී create new කියන එකට click කරලා ඔයාට මෙතනට ඕනම් password එකක් ලබා දීලා create කරගන්න පුළුවන්. create කරාට පස්සේ ඔයාට මෙන්න මෙතන පෙන්නනවා නේද මේ address එක. අන්නේ විදිහට යටින් පෙන්නයි ඔයාට තියෙන්නේ. ඒක copy කරන්න. ඒ විදිහට copy කරගෙන මේ address එක මෙතනින් paste කරන්න. paste කරලා මෙතනින් amount එක දාලා send කියන එක click කරන්න. click කරාට පස්සේ ඔයාගේ transaction එක complete වෙනවා. සරලව ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. වෙන කිසිම දෙයක් කරන්න නැහැ. ඔයාට සම්පූර්ණ guide එක cover කරලා තියෙන්නේ. ඔයාට stake කරන්න unstake කරන විදිහත් කිව්වා, send කරන විදිහත් කිව්වා. ඒ වගේම quiz වලට answers දෙන විදිය, Discord එකේ verify කරගන්න විදිය ඔක්කොම පැහැදිලි කරලා තියෙන්නේ. දැනට ඔන්න ඔය ටික කරගන්න. එතනින් එහාට එන update ටික ඔයගලන්ට පුළුවන් මේ Discord එකේ ඉඳලා දැනගන්න. ඊට අමතරව Twitter follow කරලා දැනගන්න. මම Telegram channel එකේ මට free වෙලේට update ටික share කරන්න. එහෙනම් මේ වීඩියෝ එකෙන් මෙච්චරයි කතා කරන්න තියෙන. වීඩියෝ එක හොඳ නම් වීඩියෝ like කරන්න, comment කරන්න. ඒ වගේම නොදන්න යාළුවෝ දැනගන්න වීඩියෝ එක අනිවාර්යයෙන්ම share කරන්න.